මාදුකංග. මෙයා දාගන්න එක්කයන් එක තමයි තියෙන්නේ. යන්නේ. වාඩි වෙන්න පුළුවන් ඉස්සරහින්. කොහොම මෙයා. දැන් නම් පොඩම දැන් නෑ. කොහොමද වගේ. කොහෙන්ද බෝ මේ ගෙන දෙන්න වෙලා. Oh. Dia pun tahu dikai. Oh, tak tu nak kon. Tunak pun. තුනක් ඕන. Tu nak kon ah. Tu nak kon, tu nak. Tunak. Loku itu. Tahu ikak. මේ මාදුගඟේ සවාරිය ඉස්සෙල්ලාම යන්නේ කොක්දුව. නෑ. කොක්දුව රජමහා විහාරේ ඉඳලා කොක් අපි ආපු ගමන්ම පේන හැටි
මාදු ගඟ. බලපිටිය මාදුගඟේ මුදුන් මල්කඩ බව කොත්තුව රජමහා විහාරය. අසිරිමත් ශ්‍රී ලංකා දීපයේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ පිහිටි අඩි 5000කට වඩා භූමි ප්‍රමාණයක ස්වභාවිකව පිහිටා තිබෙන රැම්සා තෙත්බිමක් ලෙස පරිසර වේදීන් විසින් අනුමත කරන ලද ලෝක ප්‍රකට දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට වදන් වූ සභාධර්මයේ මහඟු නිර්මාණයක් ලෙසින් දැයට දායහද කර ඇති සුන්දර මහත් රාමීය මාතුකම් කොමලිය දූපත් 64කින් සමන්විත වේ. එම දූපත් අතරින් ඉතා ශ්‍රේෂ්ඨ වටිනාකමකින් යුත් දෙතිස් පළ ගෘහපෝතීන් වහන්සේ වැඩ සිටින උතුම් දළදා වහන්සේ විසින් දෙවරක්ම පහස ලද උත්කෘෂ්ඨ පින්බිමක් වන කොත්තුව නම් දූපත තුළ පිහිටා ඇති මෙය ශ්‍රී ලංකාදීපයේ ශ්‍රේෂ්ඨතම රජමහා විහාරයකි. මෙම කොත්තුව රජමහා විහාරය ඓතිහාසික සිද්ධි සමුදායකින් සමන්විත වේ. මෙම පින්බිමෙහි වැඩ සිටින බෝධරාජාණන් වහන්සේ අනුරාධපුර ජයසිරි මහ බෝරජාණන් වහන්සේගෙන් හටගත් දෙතිස් පළ බෝපැල අතර 32 වෙනි බෝපැලයයි. අනුරාධපුර යුගයේ රජකම් කළ දේවානම්පියතිස්ස මහරජතුමා විසින් මෙම බෝපැලය බුද්ධ වර්ෂ 236 දී රෝපණය කරන ලදී. මහරජතුමා විසින් බෝධීන් වහන්සේ රෝපණය කළ නිසා මෙම විහාරස්ථානය රජමහා විහාරස්ථානයක් ලෙස නම් කර ඇත. දෙවන ඓතිහාසික තොරතුරු ලෙස හේමමාලා කුමරිය සහ දන්ත කුමරු දෙදෙනා දළදා වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවීමේදී එවක තිබූ යුදමය තත්ත්වයක් එකල ශ්‍රී ලංකාවේ රජකම් කළ මහසෙන් මහරජතුමා මරණයට පත්වීම නිසා ඔවුන්ට රාජ්‍ය අනුග්‍රහය නොලැබිණි. ඒ අනුව ඔවුන් එම නැරින්ම දකුණු වෙරළබඩ තීරය ඔස්සේ බලපිටිය වැලිතොට නම් තොටුපළින් ශ්‍රී ලංකාවට ගොඩ බැස්ස. දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීම සඳහා තෝරාගත්තේ මෙම දූපතයි. උතුම් දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීමේ උපක්‍රමයක් ලෙස මෙම දූපතෙහි තැනින් තැන වැලිවලින් පුංචි පුංචි කොත් නිර්මාණය කර දවසින් දවස මාරු කරමින් දළදා වහන්සේ ආරක්ෂා කර ඇත. මෙම ගඟෙහි ඔරු පැතපු අය දූපතෙහි තැනින් තැන පුංචි පුංචි කොත් කැරලි තියෙනවා දැක කොත් තියෙන දූපත ලෙස ආමන්ත්‍රණය කළ නිසා මෙම දූපත කොත්තුව ලෙස ප්‍රසිද්ධ වන්නට විය. ඒ අනුව දළදා වහන්සේ ලංකාදීපයේ මුල්වරට භූමි ස්පර්ශය කරන ලද්දේ ඓතිහාසික කොත්තුව රජමහා විහාරස්ථානයේ නම් මෙම පූජනීය පින්බිමේදී. ඊට පසු කාලීනව 1884 වර්ෂයේ ජීවත් වූ මහා කප්පින බලව්වේ ප්‍රධාන මුදලිතුමන් වූ පින්වත් දානපති කළුපත් සැම්සන්ද ආප්‍රියු විජය ගුණරත්න රාජපක්ෂ වාසල මහ මුදලිතුමන් කඩොලාන කිරලෑබ මේ වයින්නේ
මේ උඩ දෙන මුල් තියෙනවා මේ කිරල බීම හදන්න. තියෙනවා ඉස්සරහ බීම. හඩක් තියෙනවා. කිරල කියන්නේ මේ වර්ගයක් නේ. නෑ ඔය කිරල. ආ මේ කිරල. කිරල ගෙනියනවා. කඩවලාන විශේෂයක්. කඩවලාන එක වර්ගයක් වර්ගයක්. ඒ අර වැල් වගේ තියෙන එකද? මේ කඩවලාන. ආ මේ කිරල ගන්න. නෑ කිරල නෙවෙයි. කිරල වෙනයි කිරල හම්මන්. කිරලත් මේ වගේ තමයි. අන බලන්න දැන් ලස්සන දැක්කද තියෙන්නේ. කිරල කැලේ කිරල කැලේ තියෙන මේ මාත. මෙයාට ජබුරම් ගන්නි. ආට තමයි වැඩිපුර තියෙන්නේ. අපි ඔය බ්ලැක්මේල් කරනවා. මගේ ළඟ සාධක කරුණු සාධක සියල්ලම කියනවා. ඔප්පු කරන්න පුළුවන් දේවල්. ඔප්පු කරන්න පුළුවන් දේවල්. ඒ සියල්ල දන්නවා. ඒක බඳින කලින් ඔක්කොම තියලා අහන්න ගත්තා. මෙන්න මේ තමයි ඔක්කොම කිව්වේ. ඔක්කොම කියලා මෙන්න මේ තමයි ඔක්කොම කිව්වේ. මේ පැත්ත පොඩි බීම නේද? කියන ගමන් වැඩේ පටන් ගන්න. මේගොල්ලෝ ආහ ගන්න. හා. මේ කුරුඳු ඇට හිටවල අවුරුදු 3කට පස්සේ තමයි කුරුඳු ගහක් කපන්නේ. අවුරුදු 3න් කපනකොට මේ වගේ සයිස් ගස් තමයි ඉස්සෙල්ලා කැපෙන්නේ. අපි මේ පෙන්නන්න තමයි පොඩි ගස් මේ කපාගෙන තල්ලා පෙන්නන්නේ. නැතිනම් සස්සාවට කරනවා ටිකක් ලොකු ගස් කපන්නේ. මේ කුරුඳු සුද්ධ කරන එකට කියන්නේ සෞත්තුව කියලා. කවුද? කොකත් ඉවරයි දැන්. මේ කාලේ ගියා. අර ඒක නිකන් ඇඟිලි දෙක තියලා මේ කරන්නේ නේ. මෙහෙම අල්ලන්නේ. මෙහෙම ඔව්. දැන් අර ඕක මොකද්ද? සෞත්තුව. දැන් ඕක සෞත්තුව. හා? ලොකුයි පුළුවන් ද ඔය විදියටම? පුළුවන්. ඕන ගස් කරන්න පුළුවන්. පොඩි කොක්කක් ඔය ඉන්නේ පේන්නේ. පොඩි ලොකු ලොකු ලොකු. මෙතන ඉඳලා මෙතෙන්ටම තියෙනවා. ලොකු ලොකු. හතරකට වැඩි තියෙනවනේ. ලොකු ලොකු. ඉතින් මුළු ගහම බදන්නේ නැහනේ අපි. ගහ බදන ක්‍රමයක් තියෙනවා. පැත්තෙන් පැත්තටනේ දැන් මේක ඕන දැන් ඔහොම අල්ලන්නේ නැහනේ. ඒකයි. දැන් අර පිටතල පොල්ලෙන් මදින එකට දැන් පොඩි මැෂින් එකක් ගෑල්ලා ඒකෙන්නේ මෙහෙම මෙහෙම අපි නම් ඒක නැහැ. ඒක පිටතර පොල් දෙකක් මේ වහරාට දාලා ඔව්. මේ ස්ටෑන්ඩ් එක දාලා අනිවාර්යයෙන්. අතුල් කරලා ඒක තමයි බදිනවා. ඔව්. එහෙම මොකද කරන්නේ? පිත්තලියෙන් මෙහෙම මැද්දාම පොත්ත බුරුල් වෙනවා. මොකද මේ පිත්තල ලියනේ? පිත්තල. යකඩ වලින් මැද්දොත් කුරුඳු පාට වෙනස් වෙනවා. අලු පාට වෙනවා. කළු පාට වෙනවා. පාට තමයි තියාගන්න තමයි පැත්තල ලියන්නේ. කළ හරි සුදු යකඩ හරි. සුදු යකඩ තඹ පිත්තල. ඒ වුණාට භාවිතා කරන්නේ නැහැ මේ දෙකම. පිත්තල විතර ගන්න නේ? පිත්තලම තමයි කවුරු පාවිච්චි කරන්නේ. ඔක කුරුන් තේ එකක්. ඕකට සීන් දාලා නැහැ, තේකොළ දාලා නැහැ. කොලෙස්ටරෝල් ඩයබටික් කන්ට්‍රෝල් කරගන්න පුළුවන් ඕක. යමාලට කියන්නේ. යමාල මිස් බොනවා නිතර. මොනවද? උයි ඉතින් කුරුදු බිව්වද? නේ මේ බොන්න ගාලා පොත්ත හදනවා මම. පොත්තටක් ගාලා යනවා. ඒක තමයි. මාරුවෙන් බොන්න. අල්ලගෙන අරගෙන. හා අර මේ බත් මේකට දාන්න. අර යා තමයිකින් මේක මිස හදන්න ගැලවෙන්නේ. ඒකෙන් මම දාන දාපුවා. ආවනටි බලන්න. ඒකනේ හරි ලස්සනයි බලන්න. පොඩි මහත්තයා ඒ පිහියත් අපි හදන එක අපි හදාගන්න එක සීන් දාලා. මේ කම්මලේ හදන්නේ. සුදු යකඩ වලින්. සුදියකට වලින් හදාගන්න ඕනේ. ඔව්. එච්චර දෙන්නේ. හදන්න දෙන්න නේ අවුල් තියෙන කඩවල. ඔය කියනවා දැන් හැම කරන්නේ. එතකොට රවුම එකට ගන්න ඕනේ නැද්ද? හා? අර රවුම එකට ගන්න ඕනේ නැද්ද? උණු ප්‍රමාණය ගත්තන්නේ. හොඳේ.
මේක මේ දෙපඩ දාන දක්කුරු වදන ටූත්පික්. ඔව්. මේ බලන්න කී කොයිද? දකින්න දෙයක් නැහැ මේගොල්ලෝ ඉස්සරහට පැමිණෙනවා. මම ඔක ඔය කලින් කියන්න හදුවා. ඔයාලා පස්සට ලයින් එක කියලා. මොකද අපි ඕක කරන්නේ ගෙදර. හරි. මේක මේ විදිහට හන්දි කරනවා. මේ විදිහට පැකින් කරලා කෑල්ල මේව ජොයින් කරලා මීටරයක් දිගට හදලා තමයි කුරුඳු රට පටවන්නේ. මීටරයක් දිගට. මීටරයක්. දැන් මීටරේ වෙනස් අඟල් 21කට. අඟල් 21කට කපන්නේ දැන්. ඒක අර කූරක් ඒක අර තාම තියෙනවා. මීටරේ කෝටු තාම තියෙනවා. ඒක නැති උනේ නෑ. පමණක් අය ආදරන මීටරේට. මීටරේට ආදරනකොට බරෙන් චුට්ටක් හරි අහු වෙනවා. කිරණ ජූස් එකයි. ඒකේ සල්ලි දෙන්න රුපියල් යෝනම තමයි. බලන්න මොකක්ද දෙනවා කියන්නේ. හොඳ රසයිද? යෝන තමයි. යෝනම තමයි. ජූල් නෙවෙයි කිරණනේ. කිරණ ජූල් වගේම තමයි. අයිස්ක්‍රීම් එක කීයද? ඒ ජූල් එකම තමයි. අනේ පොළ අපේ පැත්තේ රුපියල් 70යි. ජූම් මේ පුතේ ඕක 250යි දෙයක් මන්නේ නැහැ. දැන් ගප්පේ කරන්නේ නැහැ. 250යි. ඔය මේ 200 ගන්න. අපි නේ. ඔව් 70යි. ඒ පුතේ. රුපියල් 70යි. Local tourist. අපි පස්සට රිවර්ස් කරමු කමන්නේ. Oh, Balukistan. Come on, come on. Come on. යට. අයියේ පොඩි දල්ුවක් දාන්නකෝ. දල්ුවක් දාන්න. $40 නේ. මේක දාලා මේ කොල්ලම නිකම් කරපි ගන්න පුළුවන් 200 ගෙවන්න ඕනේ. මේ නැද්ද? නටකජි නැද්ද? ඉවරද? බයිට් නැද්ද?
අම්මේ ඉන්නේ. කතා කරන්නේ. මම කතා කරලා දැන් ඉන්නේ. බැහැ කියනවනේ. ඕක මේ ප්‍රතිකාරයක් නේ. මම දැන් කිව්වා යන්නේ කියලා බැහැ කියනවා. බැහැ. Fish therapy. Oh. 12ට 5යි. 12 20 වෙනකන් ඉන්නවා. මේක ප්‍රතිකාරයක් ගන්න. ප්‍රතිකාරයක්. මගේ කකුල් පිට මැදි. දාන්න. මේ කකුලේ කුඩු වැඩි ඒක. උහිනේ නැහැ. මේ එන්නේ නැහැ. අනිත් කොහාට වෙන්නේ නැහැ. දාන්න. කුල ගන්න පොඩ්ඩක්. නෑ ඔයා මෙහාට වෙන්නේ. රකින්න දාන්න. මෙහාට දාගෙන. දැන් මේ පහින් පහලට එන්නේ මේකට පහින්. මේක උඩ වැඩි. 300 දෙන්න වෙනව කොහමද? දාගෙන ඉන්න. මෙතන හොඳයි මේක බලන්න. මේ ගාන දාන්න. ඔව් මේක. මේ ඇත්තටම කියන්න මගේ කකුල කන්නේ නැහැ කියේ. ඔය දැන් කියන්නේ අර එන්නේ කෙනෙකුට එන්නේ කියලා වෙන කිව්වා. ඔව් අපරාධේ. අපරාධේ. ඒ සංගතේ. දාගෙන. අනිත් එක දාන්න. අනිත් කකුල දාන්න. අනිත් කකුල දාන්න. අනිත් කකුල දාන්න. මගේ අනිත් එක කකුල දාන්නේ. බලමු පොඩි එකක් කයිද කියලා. ඔයා පනින්නේ නැතුව ඉන්න. ඔකට පනින්න නැතුව ඉන්න. ඔකට පනින්න නැතුව ඉන්න. ලොකු දෙයක් අතාරින්න. බලමු මගේ කවුරු කෑමක් කන්නේ. දැන් හොඳයි. මේකේ හොඳයි. හොඳයි නේ. සුදු යනවා වගේ නේ අනිනවා දැනෙන්නේ. ඒ රාතික රටත් වඩා මෙන්න මෙයාගේ කකුල උඩ ඉඳන් මාළු යනවා. Fish therapy. මේක මේගොල්ලන්ට කියන්නේ රත්නාගේ වෙලාව කිව්වා රත්නාගේ වෙලාව කිය මම මේගොල්ලෝ ට්‍රේනින් කරලා තියන්නේ විනාඩි 30 දී අයින් වෙන්නේ. එහෙම තමයි නම් වෙලා. අර අඳුම ගෙනාවල බෑග් එකේ තියුණාද? මට දාලා කොහොමද